මගේ මල් ටික නම් තලන්න එපා. මට ඕනේ රෝස මල් ටික එහෙම් පිටින්ම තලන්නේ නැතුව දාගන්න. එහෙම තමයි මගේ කස්ටමර් මේ මල් ටික මට බාර දුන්නේ. ඉතින් එයා දුන්න මල් ටික ගොඩාක්ම ෆ්‍රෙෂ් පිටින් තිබුණේ නැහැ. පොඩි පොඩි ඩැමේජස් වගේක් තිබුණා. ඩැමේජස් කියන්නේ ටිකක් පරණයි. හරි ටිකක් කියන්නේ ගොඩක් නෙමෙයි. දවස් කිහිපයක් පරණයි. ඒ වගේම පෙති හැයෙන තත්ත්වෙ තිබුණේ. ඉතින් මම පුළුවන් තරමට මේ විදියට මල් ටික ගොඩ දාගත්තා. ඇත්තටම කිව්වොත් ඔයාට ලස්සනට මල් ටික හදාගන්න ඕන නම් අතට හම්බුන ෂණික අපිට මල් ටික ගෙනත් දෙන්න. ඉතින් ඒ වුණාට මේ කස්ටමර් සැටිස් වෙන විදියට මම මල් ටික ඇරේන්ජ් කරලා ඩ්‍රෙසින් කරලා තියනවා කියලා මං හිතනවා. ඉතින් ඒ ෆීඩ්බැක් එක හම්බෙන්නේ මේකත් ෆිනිෂ් කරලා කස්ටමර්ට යවුවට පස්සේ. ඉතින් කස්ටමර් තෝරගත්තේ මෙන්න මේ ආ ෂේප් එක. ඉතින් ඔයාට පුළුවන් ආ ෂේප් එකකින්, හાર્ට් ෂේප් එකකින්, රවුන්ඩ් ෂේප් එකකින්, හෙක්සගන් ෂේප් එකකින් එතකොට තවත් ෂේප්ස් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම ටික දැන් කියන්න මතකත් නෑ. එහෙනම් ඔයා අපිට WhatsApp මැසේජ් එකක් දාන්න මල් අතට හම්බුන ෂණික. වීඩියෝ එක සේව් කරලා තියාගන්න.